ආයිබෝවන් හදිසියෙන් විදිස්ගත වන නිසා ඊටාම ඉක්මනින් විකුණන ප්‍රධාන බස් පාරවල් දෙකකට මුහුණලා තියෙන සින්නක්කර උපප්ලෑන් ඊටාමත්ම නිරවුල් පර්චේස් 48ක ඉඩම සහ අඩක් ඉදිකල නිවස ගැන විස්තර ඔයාට කියන්න අද පොඩි මල්ලි ඇවිත් ඉන්නේ මහනුවර අලවතුගොඩ ඕවිස්ස පාරේ අක්කර 40ට. ඔයා මේ වටිනා වීඩියෝව සම්පූර්ණයෙන් නරඹන්න. මේ ඉඩම සහ මේ නිවස ගැන ඔයාට වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් හිමිකරුගේ දුරකථන අංක 2ක් තිරේ ඉහළින් සඳහන් කරලා තියෙනවා. ඔයා කතා කරන්න. ඔයාගේ විකුණා ගැනීමට අපහසු ඕනෑම ඉඩමක් නිවසක් දැන් අපිට වගකීමක් ඇතුව ඊටාම ඉක්මනින් විකුණලා දෙන්න රජයේ ලියාපදිංචි පොඩිමල්ලි ඇඩ්වර්ටයිසින් ආයතනයට පුළුවන්. ඔබගේ ඉඩම නිවස ගැන සම්පූර්ණ වීඩියෝවක් නිර්මාණය කර ලෝකයේ සෑම රටකටම ප්‍රචාරය කරනවා. ඉඩම නිවස විකිණී අවසන් වෙනතුරුම ඔබගේ වීඩියෝ පටය වගකීමක් සහිතව ප්‍රචාරය කරනවා. මේ ගැන විස්තර දැනගන්න පහත දුරකථන අංකයට රජයේ ලියාපදිංචි පොඩිමල්ලි ඇඩ්වර්ටයිසින් ආයතනයට කතා කරන්න. වැඩි විස්තර සඳහා www.podimalli.lk වෙබ් අඩවියට හෝ podimalli.lk ඇප් එකට පිවිසෙන්න. ප්‍රධාන බස් පාරවල් දෙකකට මුහුණලා තියෙන මේ වටිනා පර්චේස් 48ක ඉඩම සහ මේ අඩක් ඉදිකල නිවස තියෙන්නේ මහනුවර සිට කටුගස්තොට හරහා මාතලේ ප්‍රධාන පාරේ අලවතුගොඩ හන්දියේ සිට ඕවිස්ස පාරේ අක්කර 40 අලවතුගොඩ හන්දියේ සිට ඉඩමට කිලෝමීටර් 2යි අඩි 20 ප්‍රධාන බස් පාරවල් දෙකකට මේ ඉඩම මුහුණලා තියෙනවා. ඉඩමේ වැඩි ප්‍රමාණයක් ප්‍රධාන පාරට මුහුණලා තියෙන නිසා වටිනාකම උපරිමයි. මෙම ඉඩම ඉදිරිපිටින් තියෙන ප්‍රධාන බස් පාරවල් දෙකේ පූජා පිටිය හරහා මහනුවරට බස් ධාවනය වෙනවා. හැදෙනිය හරහා මාතලේට බස් ධාවනය වෙනවා. දිප්පිටිය හරහා මහනුවරටත් බස් ධාවනය වෙනවා. ඊටාම හොඳ මට්ටමේ ප්‍රවාහන පහසුකම් තියෙන ප්‍රදේශයක් මේ ඉඩමේ මායින් ඊටාමත්ම නිරවුල් ප්‍රධාන බස් පාරවල් දෙකකට ඉදිරිපසින් මුහුණලා තියෙනවා. ඉතිරි මායින් දෙකට කම්බි කණු දාලා මායින් ඊටාම පැහැදිලි ලෙස නිරවුල් කරලා තියෙනවා. ගම් වතුර නායෑම් වැනි ස්වාභාවික විපත් කරදර නැති වනසතුන්ගෙන් හෝ සොර සතුරු කරදර නැති ඊටාමත්ම නිදහස් නිස්කලංක ලස්සන පරිසරයක මේ ඉඩම තියෙන්නේ. පදිංචියට ඊටාමත්ම හොඳයි. ඒ වගේම ඕනෑම ව්‍යාපාර කටයුත්තක් ඊටාම ලේසියෙන් කරන්න පුළුවන් මේ ප්‍රධාන පාරවල් වලට මුහුණලා තියෙන නිසා මේ තැන ඉඳලා මහනුවර නගරයට කිලෝමීටර 16යි, මාතලේ නගරයට කිලෝමීටර 8යි මීටර 800යි, කටුගස්තොට නගරයට කිලෝමීටර 10යි, පූජා පිටියට කිලෝමීටර 7යි මීටර 600යි, අලවතුගොඩට කිලෝමීටර 2යි. මේ සියලු කිලෝමීටර ප්‍රමාණවල් Google Map එක හරහා ලබාගත් සත්‍ය තොරතුරු. මේ ඉඩමේ ඇති අඩක් ඉදිකල නිවසට විදුලිය තියෙනවා. ඊට අමතරව විශාල වීදමක් දරලා අඩි 100ක් ගැඹුරට නළලිඳක් ඉදි කරලා තියෙනවා. ඕනෑම පායන කාලයකට නියං කාලයකට කිසිම ගැටලුවක් නැතුව ජලය ලබා ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් වෝටර් බෝඩ් ජලය ගන්නත් පුළුවන්. ගෙවත්තේ පළදර නලිගැට පෙරගහක් සහ තවත් පළතුරු වර්ග කීපයක් තියෙනවා. ඊට අමතරව මේ ඉඩමේ පැරණි තේවගාව තියෙනවා. නඩත්තු කටයුත්තකින් පසු මේ තේවගාවෙන් ආදායමක් ගන්නත් පුළුවන්. මේ තැන පදිංචියට ඉතාමත්ම සුදුසුයි. ප්‍රධාන නගරවලට ඉතා සමීප නිසා සියලු නාගරික පහසුකම් තියෙනවා. ජනප්‍රිය පාසැල්, බැංකු, ෆුඩ් සිටි සුපර් මාකට්, රජයේ ආයතන, ඒ වගේම මහනුවර නගරයට කිලෝමීටර් 16ක් වගේ ඉතා කෙටි දුරක් තියෙන නිසා මහනුවර නගරයේ සියලුම නාගරික පහසුකම් තියෙනවා. ජාත්‍යන්තර පාසැල්, පෞද්ගලික රෝහල් මේ සියලු දේන්ම අංග මහනුවර නගරය. මේ ඉඩමේ ගොඩනගලා තියෙන අඩක් ඉදිකල මේ නිවසේ පදිංචි වෙන්න පුළුවන් මට්ටමේ කාමර දෙකක් තියෙනවා. විදුලිය අරගෙන තියෙන්නේ. මේ ප්‍රදේශයේ ඉඩම් මිල ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ යනවා. ඒ නිසා මේක හොඳ සින්නක්කර ඉඩමක්. වටිනාකම අතින් ඉතාමත්ම ඉහළයි. ඒ නිසා ඔයාට හොඳ පළබර ආයෝජන අවස්ථාවක්. ඊට අමතරව ඕනෑම ව්‍යාපාර කටයුත්තකට මේ ඉඩම් ප්‍රයෝජනට ගන්න පුළුවන්. පාරවල් දෙකකට මුහුණලා තියෙන නිසා ව්‍යාපාරයකට ඉතාමත්ම වටිනා තැනක්. මහනුවර නගරයේ ඉතා සමීප නිසා සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරයකට මේ තැන ඉතාමත්ම අපූර්වට ගැලපෙනවා.
ඊට අමතරව ඕනෑම වගා කටයුත්තක් ඉතාම ලේසියෙන් කරන්න පුළුවන්. සියලු යටිතල පහසුකම් තියෙන මේ වගේ ඉඩමක් මේ ප්‍රදේශයෙන් සොයා ගන්න අපහසුයි. මේ වටිනා අවස්ථාව ඔයා මගහරින්න එපා. මේ සම්පූර්ණ පර්චේස් 48ක සින්නක්කර ඉඩමට මේ හිමිකරු කියන්නේ ලක්ෂ 250ක්. ඔයා කතා කරන්න, ඔයාට මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. මේ ඉඩමේ පර්ච් එකක මිල ලක්ෂ 5ක් වගේ ඉතා අඩු මුදලක් මේ හිමිකරු කියන්නේ. ඔබට අවශ්‍ය කරන සියලු වැඩි විස්තර දැනගන්න හිමිකරුට කතා කරන්න තිරේ ඉහළින් සඳහන් දුරකථන අංකවලට. මහනුවර නගරයේ සමීපයෙන් වටිනා ඉඩමක් මිලදී ගන්න ලැබෙන අනගි අවස්ථාවක් මේ. ඒ නිසා මේ අනගි අවස්ථාව මගහරින්න එපා. ඔයාට ඉතා වටිනවා අනාගතයට හොඳ ආයෝජනයක් වගේම වර්තමානයේ හොඳ ව්‍යාපාරික අවස්ථාවකට අනගි තැනක් මේ. ඔයා දන්න අයටත් වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාට ගොඩක් ස්තුතියි. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.